ආයුෂ බොහෝ වේවා ලංකාවේ ඇත්ත නිදන් සලකුණු පිළිබඳව ගවේෂණය කරන වාසනාවන්ත ඔබ සියලු දෙනාටම අම්පාර දිස්ත්‍රික්කයේ එක්තරා ප්‍රදේශයක පිහිටා තිබෙන ලංකාවේ විශාලතම නිදන් කෝවා සමූහය තමයි දැන් මේ ඔබ දකින්නේ. ලාංකීය ඉතිහාසයේ සුප්‍රසිද්ධ යුද සටන් වැනි ඓතිහාසික කරුණුකාරණා විශාල ප්‍රමාණයක් සිදුවුණු අම්පාර දිස්ත්‍රික්කය තවමත් නිදන් වලින් සශ්‍රීක කලාපයක්. නපුන් ශ්‍රී කාලරිෂීන්ගේ ලංකාවදුලට අදාළව එම අම්පාර ප්‍රදේශයේම මෙම නිදන් කෝවා සමූහය පිහිටා තිබීම විස්මය දනවන කාරණයක් වෙනවා. එකල මරණයෙන් කෙලවර වන ගන්ධ බිහිසුණු සටනක් සඳහා සටන් වැදීමට නියමිතව තිබූ සෙන්පතියන් කිහිප දෙනෙකුගේ අතිශය වටිනා රන් රිදී මුතුමැණික් ආභරණ මෙම නිදන් කෝව තුළ සැඟව පවතිනවා. ලංකාවේ ඇත්ත නිදන් සලකුණු හා නිදන් පිළිබඳව ගවේෂණය කරන ඔබ වැනි ඕනෑම පුද්ගලයෙකුගේ දෙනෙත් අන්ද මන්ද වන වීඩියෝ දර්ශනයක් තමයි දැන් මේ ඔබ දකින්නේ. ඇත්ත නිදන් පිළිබඳව ගවේෂණය කරන ඔබට මෙවන් නිදන් කෝවා සමූහයක් හමුවීම ඔබ ධන කුවේරයෙකු බවට පත් කිරීමට හේතුවක් වෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව පුරා පිහිටි නිදන් පිළිබඳව ගවේෂණය කරන ගවේෂණාත්මක ඔබ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම පැරණි රාජධානි සිතියම් හා සියලුම නිදන් ශේෂ්ත්‍රික දැනුම අලලා නිදන් වදුල ශාස්ත්‍ර කෘතිය ඔබ වෙනුවෙන්ම රචනා කර තිබෙනවා. ශ්‍රී ලංකාව පුරා පිහිටි නිදන් හා නිදන් සලකුණු පිළිබඳව ගවේෂණයට ඔබට අත්‍යවශ්‍ය ශ්‍රී කාලරිෂීන්ගේ වදුල සලකුණු 70ට අදාළ වස්තුව සහිත ස්ථානයේ නිර්ණය කිරීමට අදාළ දැනුම, මරංචි සලකුණු හඳුනා ගැනීම සහ නිවැරදි නිදන් සලකුණු හඳුනා ගැනීමට අවශ්‍ය දැනුම, යම්කිසි නිදන් සලකුණකට අදාළ වස්තුව සහිත ස්ථානයේ ගැඹුර තීරණය කිරීම සඳහා නූතන තාක්ෂණය යොදා ගැනීම සඳහා අවශ්‍ය වන ස්කෑන් මැෂින් දැනුමද නිදන් වදුල ශාස්ත්‍ර කෘතියේ පැහැදිලි ලෙස අන්තර්ගත කර තිබෙනවා. එමෙන්ම වස්තුව සහිත ස්ථානයක් නිර්ණය කර ගැනීමෙන් පසු එම වස්තුව ඔබට ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කෙමිකලි හා රසායනික සාන්ද්‍රණ පිළිබඳව දැනුමද ඔබට නිදන් වදුල ශාස්ත්‍ර කෘතියේ පරිශීලනයෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අතිශය වැදගත් කාරණයක් වන යම්කිසි වස්තුවක් ලබා ගැනීමෙන් පසුව නිවැරදි ලෙස එහි වස් හැරීමේ ක්‍රමෝපායන් පිළිබඳව පුද පූජා වහා වත්පිළිවෙත් දැනුමද නිදන් වදුල ශාස්ත්‍ර කෘතියේ පැහැදිලි ලෙස අන්තර්ගත කර තිබෙනවා. ශ්‍රී ලංකාව පුරා පිහිටි නිදන් සලකුණු සහ නිදන් පිළිබඳව ගවේෂණය කරන ඔබට අතිශය වැදගත් වන ශ්‍රී ලංකාව පුරා පිහිටි සත්‍ය නිදන් සලකුණු 70 වර්ණ ඡායාරූප හා එම සලකුණට අදාළව වස්තුව සහිත ස්ථානයට ඇති දුර ගල්රියන් ආධාරයෙන් පැහැදිලි ලෙස නිදන් වදුල ශාස්ත්‍ර කෘතියේ දක්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිදන් ශාස්ත්‍රය උදෙසාම නිදන් පිළිබඳව ගවේෂණය කරන ගවේෂණාත්මක ඔබ වෙනුවෙන්ම රචිත නිදන් වදුල ශාස්ත්‍ර කෘතිය ශ්‍රී ලාංකීය ඔබ සියලුම දෙනා විසින් අනිවාර්යෙන්ම පරිශීලනය කළ යුතු අතිශය දුර්ලභ කෘතියක්. වසර 6ක පමණ සජීවී අත්දැකීම් පාදක කර ගනිමින් රචනා කරනු ලැබූ මෙම නිදන් වදුල ශාස්ත්‍ර කෘතිය වර්ණපිටු 500කින් සැදුම්ලත් නිසා මුද්‍රණය කර බෙදා හැරීම සිදු කළහොත් රුපියල් 5000කට වැඩි මුදලක් වැය වන නිසා දැන් ඔබට දැරිය හැකි රුපියල් 2000ක් වැනි සහනදායී මුදලකට WhatsApp මාර්ගයෙන් ඔරිජිනල් පිටපත් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. නිදන් වදුල ශාස්ත්‍ර කෘතිය නිදහස් නිස්කලංක මනසකින් පරිශීලනය කිරීමෙන් ඔබට මරංචි සලකුණු වලට හසු නොවීමටත් නිවැරදි නිදන් සලකුණක් වේ නම් ඊට අදාළ වස්තුව සහිත ස්ථානයේ නිර්ණය කර එය සිදු කර ගැනීමටත් නිකරුණේ නීතියේ රැහැනට හසුව දඬුවම් නොලැබීමටත් ව්‍යාජ ස්කෑන් මැෂින් වලට හා ව්‍යාජ වෙදදුරන්ට හසුව Tamanගේ මුදල් නාස්ති වීම වළක්වා ගැනීමටත් අනිවාර්යෙන්ම හැකියාව ලැබෙනු ඇත. සීමිත පිටපත් සංඛ්‍යාවක් පමණක් ලබා දීමට අපේක්ෂා කරන බැවින් හා දැනටමත් සැලකිය යුතු පිටපත් සංඛ්‍යාවක් ලබා දී ඇති බැවින් ඔබගේ පිටපත දැන්ම වෙන් කරවා ගැනීම සඳහා 076යි 26යි 27යි 565 යන WhatsApp දුරකථන අංකයට දැන්ම WhatsApp ඔස්සේ කෙටි පණිවිඩයක් යොමු කරන්න. අතිශය විශාල ධනස්කන්ධයක් දුටු විගස මිනිසුන්ගේ සිත්වල ඇතිවන අධික තණ්හාව නිසා සිදුව ඇති ජීවිත හානිද ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති හේයින් නිදන් වදුල ශාස්ත්‍ර කෘතිය ලබාගෙන නිදහස් නිස්කලංක මනසකින් යුක්තව පරිශීලනය කර තනිව යමක් වේ නම් සිදු කර ගැනීමට අවශ්‍ය පරිසරය සලසා ගන්නා මෙන් මා කාරුණිකව ඔබගෙන් ඉල්ලා සිටිනවා. අන් කිසිවකුත් Tamanට Taman සාපේක්ෂව විශ්වාස නොකරන්න. තමා හිසට තම අතමය සෙවණැල්ල. එසේනම් මෙවැනි දුර්ලභ වීඩියෝවකින් ඔබ හමුවන තෙක් මම අදට සමුගන්නවා. ජයශ්‍රී ආයු බොහෝ වේවා හැම දිනාටම.